කොළඹ නගරයේ මැද විහාර මහදේවී උද්‍යානයට මුහුණලා අභිමානවත්ව බැබලෙන ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ තමයි කොළඹ මහනගර සභාව. මේ ගොඩනැගිල්ලට කියන්නේ පුරහල කියලා. රටේ හදවත බඳු කොළඹ නගරයේ පරිපාලනය මෙහෙයවීමේ කාර්යභාරය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ කොළඹ නගරයේ බිම් ප්‍රමාණය අක්කර 9166ක්. මේන් විශාලතම ප්‍රදේශය අක්කර 846කින් යුත් කුරුඳුවත්තයි. කොළඹ කොටුව අක්කර 441ක්. මරදාන අක්කර 64ක්. මේ සියල්ල ඇතුළු කොළඹ පරිපාලනය කිරීමේ භාරදූරේ කාර්ය පැවරී තිබෙන්නේ මෙන්න මේ කොළඹ මහනගර සභාවට. කොළඹ නගරයේ සංකේතයක් ලෙසත් උරුමයක් ලෙසත් සැලකෙන මෙම ගොඩනැගිල්ල ඇමරිකාවේ කැපිටල් මන්දිරයේ සහ දවල මන්දිරයේ සංකලනයකින් ඉදිකර තිබෙනවා. කොළඹ නගරයේ පරිපාලනය කිරීම, නගර සැලසුම් සහ සේවා පවත්වාගෙන යමින් පුරවැසියන්ගේ කටයුතු ඉටු කිරීම මෙම ආයතනයේ මූලිකම වගකීමක්. වසර 4කට වරක් මෙරට පළාත් පාලන ආයතන අතුරෙන් වැඩිම අවධානයක් දිනාගන්නේ කොළඹ මහනගර සභාව. ඒ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ පත්වන නගරාධිපතිවරයා කවුරුන්දැයි මුළු රටක් බලා සිටීම හේතුවෙන්. මෙවරත් ඒ උණුසුම තවමත් එලෙසම පවතිනවා. සමචතුරස්‍රාකාර සැලසුමකට අනුව ඉදි වූ මෙම ගොඩනැගිල්ල උසින් සහ පළලින් මීටර් 51.3ක් පමණ වනවා. ගොඩනැගිල්ල තුළ මහසභා මණ්ඩපය, කාර්යාල සහ විශේෂ උත්සව පැවැත්විය හැකි ශාලා මෙන්ම ගොඩනැගිල්ලේ උඩ පිහිටි වට කුළුණ මෙම ගොඩනැගිල්ලේ ප්‍රධානතම සංකේතයන් බවට පත්වෙනවා. 1924 මැයි මාස 24 වැනිදා ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ වී ඇති අතර නව මහනගර සභා ගොඩනැගිල්ලේ සැලසුම සකස් කිරීම බාර වූයේ රැල්ෆ් බූට් සහ සමාගමේ එස්.ජේ. එඩ්වර්ඩ් නැමැති ගෘහ නිර්මාණ ශිල්පියාට. ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු වශයෙන් ඒ ග්‍රැමෝඩ් සමාගම කටයුතු කර තිබෙනවා. වසර 4කට පසු මෙහි ඉදිකිරීම් කටයුතු 1928 ජූලි මාසයේදී අවසන් වී ඇති අතර එම වසරේම අගෝස්තු 9 වැනිදා මෙම ගොඩනැගිල්ල විවෘත කර තිබෙනවා. වර්තමානයේදී කොළඹ විහාර මහදේවී උද්‍යානයේ අසල පිහිටා තිබෙන්නේ එම අලංකාර ගොඩනැගිල්ලයි. ආසියාවේ කිසිදු නගර සභාවකට නැති ලිඛිත ඉතිහාසයක් කොළඹ නගර සභාවට පවතින බව වාර්තා වෙනවා. ප්‍රථම වරට ආසියාවේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ගල් රෝලක් ගෙනීමේ ගෞරවය හිමිවන්නේ කොළඹ මහනගර සභාවට. කොළඹ මහනගර සභාව සඳහා මුල්ම වරට නගරාධිපතිවරයෙකු පත්වී ඇත්තේ වර්ෂ 1937 දී. එහිදී නගරාධිපති වශයෙන් රත්නජෝති සරවණමුත්තු මහතා පත්වී ඇති අතර එතෙන් සිට ගෙවුණු වසර ගණනාවක කාලය තුල ඉතාමත් ප්‍රසිද්ධ දේශපාලන චරිත රැසක් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයේ කටයුතු කර තිබෙනවා. ආචාර්ය එන්.එම්. පෙරේරා, ඊ.ඒ. ගුණසිංහ, ජෝර්ජ් සිල්වා, ඒ.වී. සුගතදාස, එච්.එම්. මොහොමඩ්, ඒ.එච්.එම්. ෆෞසි, වින්ස්ටන් පෙරේරා, සිරිසේන කුරේ, කරු ජයසූරිය, රෝසි සේනනායක එම ලයිස්තුවට ඇතුළත් කරන්න පුළුවන්. කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුර සටනින් පත්වුණු එකම කාන්තාව වුණේ රෝසි සේනනායක මහත්මියයි. මෙවර එකේ ඉතිහාසය අලුත් කරමින් ජාතික ජනබලවේගයේ රායි කැලී බල්තසාර් මහත්මියද සටනට එක් වී තිබෙනවා. වර්තමානයේ වන විට කොළඹ මහනගර සභා බල ප්‍රදේශය උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ යන ප්‍රධාන කොටස් 5කට බෙදී ඇති අතර එම ප්‍රදේශවල තවත් කුඩා නාගරික ඡන්ද කොට්ටාස රැසක් පිහිටා තිබෙනවා. ඒ අනුව කොළඹ මහනගර සභාව නාගරික ඡන්ද කොට්ටාස 47කට බෙදී ඇති අතර එම ප්‍රදේශවල සියලුම ජනවර්ගවලට අයත් ජනතාව ජීවත් වීමත් විශේෂත්වයක් වනවා. කොළඹ මහනගර සභාව අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත බලකොටුවක්. වසර ගණනාවක් තිස්සේ කොළඹ මහනගර සභාවේ පුංචි ඡන්දයේ නිල ඡන්ද ප්‍රතිඵලය එයට සාක්ෂි සපයනවා. නමුත් එහි තීරණාත්මක වෙනසක් සිදු වූයේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ඉදිරියට පැමිණීමයි. එහෙත් කිසිදු පක්ෂයකට බහුතරය දිනා ගැනීමට නොහැකි වූ පසුබිමක කොළඹ මහනගර සභාවේ සමස්ත සභිකදුර 117න් සභිකදුර 48ක් දිනා ගැනීමට ජාතික ජනබලවේගයේ සමත් වුණා. විපක්ෂයේ සෙසු කණ්ඩායම් සියල්ලම සභිකදුර 69ක් හිමි කරගෙන තිබෙනවා. එක් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට බලය පිහිටුවීමට අවශ්‍ය බහුතරය නොමැති වටපිටාවක කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී මීළඟ කොළඹ පුරපති හෝ පුරපතිනිය තෝරා ගැනීමටත් නියමිතව පවතිනවා. මෙවැනි තරඟකාරීත්වයක් ඇති කොළඹ නගරාධිපති පුටුව එසේ මෙසේ පුටුවක් නොවේ. රාජ්‍ය නායකයන්, කතානායකවරුන් පවා බිහි කළ පුටුවක්. නගරාධිපති පුටුවෙන් දේශපාලනය ආරම්භා පාර්ලිමේන්තුව දක්වා ගියාය වගේම පාර්ලිමේන්තුවෙන් ඉවත් වී නගරාධිපති පුටුවට පැමිණි අයද ඒ අතර සිටිනවා. පුරපති කියන්නේ කොළඹ නගර සභාවට පමණක් සුවිශේෂී තනතුරක්. ඉතින් රටට නායකයන් බිහි කළ කොළඹ පුරපති පුටුව හිමිකර ගැනීමට පක්ෂ ගණනාවක නියෝජිතයන් සිහින මවමින් සිටින මොහොතක හෙට දිනයේ ඒ සඳහා නීතිගරුකව සර්ව සාධාරණව දොරකුළු විවර වේවායි අපි ප්‍රාර්ථනා කරමු.